හරි හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ SL ටැක්ස් ගයිඩ් YouTube channel එකට. මම මේ අලුතෙන්ම වීඩියෝ එකක් අරන් ඉන්නේ. අලුතෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරා මේ VAT invoice format එක. මේක ඉස්සෙල්ලාම නම් එයාලා බලාපොරොත්තු වුණේ මේක ක්‍රියාත්මක කරන්න ජනවාරි 1 වෙනිදා ඉඳන් 2026. හැබැයි ඒගොල්ලෝ මාස 3ක් මේක පස්සට දාලා 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. හැබැයි එතනොත් මේක චුට්ටක් පස්සට ගිහිල්ලා දැන් 2026 ජූලි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඕන VAT ඉන්වොයිස් එකක තිබිය යුතු ආකෘතිය සම්බන්ධයෙන් අලුත්ම ගැසට් එක යාලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකකින් අපාරකට මොකද මෙන්න මේ ඉන්වොයිස් එක නැතුව ඔයා ඉන්වොයිස් එක නිකුත් කරොත් හරි. එහෙම නැත්තම් ඔයාගේ ව්‍යාපාරයේ ඉන්පුට් VAT එක. ඒ කියන්නේ ඔයාගේ VAT එක ඔයා ක්ලේම් කරන්න යද්දී මේ නියමිත ආකෘතියට නැතුව තියෙන ඉන්වොයිස් එකක් ඔයා VAT ඉන්පුට් ක්ලේම් කරන්න අරගත්තොත් පහුකාලීනව මේකට ඩිස්පියුට්ස් ඇති වෙන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔයාගේ මේ VAT ඉන්පුට් එක සම්බන්ධයෙන් එයාලා ඇග්‍රී නොවන අවස්ථාවක් ඇති වුණොත් ඒ සම්පූර්ණ මුදලම ඔයාට තමයි දරා ගන්න වෙන්නේ. ඒකින්ද ව්‍යාපාරයකට ඉතාම වැදගත් වෙනවා ඔයා ඉන්වොයිස් එකක් නිකුත් කරද්දී ඔයාගේ සේල් එකට ඔයා ඉන්වොයිස් එකක් නිකුත් කරද්දී විතරක්ම නෙමේ ඔයාට ලැබෙන ඉන්වොයිස් VAT registered person කෙනෙක්ගෙන් ඔයාට ලැබෙන VAT ඉන්වොයිස් ටැක්ස් ඉන්වොයිස් එකකත් නිවැරදි ෆෝමැට් එක තියෙනවද කියන එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒකින්ද ඔයාගේ සප්ලයර්ස් ලගෙන් හරියට දැනුවත් වෙන්න එයාලා මේ කම්ප්ලයන්ස් එක මේ ඉන්වොයිස් එකට නිවැරදිව අනුගත වෙනවද කියලා. එතකොට ඔයාගේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ සියලුම දෙනා නිවැරදිව ඉන්වොයිස් එකක් පරීක්ෂා කරලා මේක මේ VAT ඉන්වොයිස් ආකෘතියට තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් නිවැරදි දැනීමක් තියෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම උත්සාහ කරන්නේ කොහොමද මේ VAT ඉන්වොයිස් එක ටැක්ස් ඉන්වොයිස් එකක් නිවැරදිවම මේ අලුත්ම ගැසට් එකට අනුව ඉදිරිපත් කරන්න කියන එක ගැන සවිස්තරාත්මකව ඉන් ඩීටේල් පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න. හරි. එතකොට මම කලින් කිව්වා වගේම මෙතන ෆයිනෑන්ෂියල් හිට් එකක් එන්න පුළුවන් ඔයා නිවැරදිව මේකට අනුමත වෙලා නැත්තම්. එතකොට IRD එකකින් ඔඩිට් එකක් කෝල් කරන්න පුළුවන් ඔයාගේ ඉන්වොයිස් පරීක්ෂා කරන්න. එතන රිස්ක් එකක් තියෙනවා. ඔයාගේ රෙපියුටේෂන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාට විවිධ මූල්‍යමය පැත්තෙන් හානි වෙන්න පුළුවන්. ලොකු මුදලක් IRD එක විසින් ඉන්පුට් VAT එකකින් ඩිස්අලව් කරොත් එතන ලොකු ප්‍රමාණයක් ඔයාට මූල්‍ය වශයෙන් ලොකු ෆයිනෑන්ෂියල් හිට් එකක් එන්න පුළුවන්. එතකොට ඊළඟට මම කතා කරනවා මේ අලුත්ම ටැක්ස් ඉන්වොයිස් ෆෝමැට් එකේ IRD එක කියන වැදගත් දෙයක් තමයි ඔයාට ඔයාගේ VAT වලට ලයබල් සප්ලයි එකයි VAT වලට ලයබල් නැති එක්සෙම්ප්ට් සප්ලයි එකකුයි තියෙනවා නම් මේ දෙකම එකම ඉන්වොයිස් එක ඇතුලෙන් ඉන්වොයිස් කරන්න බෑ. ඉස්සර ඔයාට පුළුවන්කම තිබ්බා ඔයාගේ ටැක්ස් ඉන්වොයිස් එක ඇතුලේ VAT වලට ලයබල් ඒවයි VAT වලින් එක්සෙම්ප්ට් ඒවා තියෙනවා නම් ඒවයි දෙකම එකම ඉන්වොයිස් එක ඇතුලෙන් යවන්න. හැබැයි දැන් එහෙම බෑ. මේ අලුත් ගැසට් එකේ කියනවා ඔයාට VAT වලට ලයබල් නැති එක්සෙම්ප්ට් සප්ලයි එකක් තියෙනවා නම් ඒක මේ ඉන්වොයිස් එක ඇතුළට ගේන්න එපා කියලා. හරි නේද? එතකොට ඒකෙන් එයාලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මට හිතන විදිහට එයාලට ලේසියෙන්ම රැමිස් සිස්ටම් එක හරහා ඉන්වොයිස් වෙරිෆයි කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් එයාලා මැනුවලි ඉලක්කම් අයින් කරන්න එපානේ. දැන් එක්සෙම්ප්ට් එකකුත් ටැක්ස් ඉන්වොයිස් ෆෝමැට් එකේ තියෙනවා නම් එයාලා එක්සෙම්ප්ට් සප්ලයි එකේ වැලියු එක වෙනවම අයින් කරලා තමයි ඉන්වොයිස් දෙකක් වෙරිෆයි කරන්න ඕනේ. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙපාර්ශවයකින් ඇතුළත් කරන. ඉතින් දැන් එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක පාර්ශවයකින් දාන ඉන්පුට් එක අනිත් පාර්ශවයේ අවුට්පුට් එක වෙනවා. මොකද එක්සෙම් සප්ලයි එකක් නැති හින්දා. එතකොට මේ වගේ දේවල් එයාලා ඇත්තටම ඉදිරිපත් කරන්නේ මේ මොකක් හරි අරමුණක් පිටිපස්සේ තියාගෙන. මට හිතෙන්නේ මෙන්න මේ දේ හින්දා තමයි එයාලා මේ අරමුණ පෙරදරි කරගෙන තමයි ඇත්තටම මේ ෆෝමැට් එක දීලා තියෙන්නේ. ඊළඟට ඔයාගේ ඉන්වොයිස් එකේ ඔයා නිකුත් කරන ඉන්වොයිස් එකේ USD වැලියු තියෙනවා නම් ඔයා ඩොලර් වලින් ඉන්වොයිස් එක දෙනවා නම් ඇත්තටම ඔයාට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. එතන ඩොලර් වැලියු එකක් හරි ෆොරින් කරන්සි එකක් තියෙනවා නම් ඒක ඔයාට ඕනම් පෙන්වන්න පුළුවන් මෙන්න මේ amount එක තමයි මේක ඇතුලේ තියෙන්නේ කියලා රුපියල් වලින් පෙන්වන එක තමයි අනිවාර්ය. ඔයාට ඔප්ෂන් එකක් විදිහට දීලා තියෙනවා. ඕනේ නම් වෙනමම පැහැදිලිව පෙන්වන්නත් පුළුවන් ඩොලර් වැලියු එක. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේක තමයි මේ අලුත්ම ඉන්වොයිස් ෆෝමැට් එකෙත් IRD එක විසින් ගැසට් කරලා තියෙන. ඔයාලට මේකේ පැහැදිලිව පේනවා
සප්ලයර්ස් ලගේ ඩීටේල්ස් සහ පර්චේසර්ගේ ඩීටේල්ස් ඔයා පැහැදිලිව මේකේ පෙන්වන්න ඕනේ. ඔයාලට පේනවා නම් ඔය තරු ලකුණු දාලා තියෙනවා නේද? ටෙලිෆෝන් නම්බර් සප්ලයර්ගේ සහ පර්චේසර්ගේ. ඊළඟට place of supply. ඊළඟට additional information if any. මම මේ කියන්නේ තරු ලකුණු දාලා තියෙන තැන්. total amount in words. mode of payment. මෙන්න මේ තරු ලකුණු දාලා තියෙන ඒවා optional areas විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතුරු අනිකුත් areas ටික මේ format එකටම මේ පිළිවෙලටම කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාගේ invoice එකේ තියෙන්න ඕනේ. ඔයා නිකුත් කරනවා නම් invoice එකක්, එහෙම නැත්නම් ඔයාට invoice එකක් ලැබෙනවා නම් ඔයාගේ purchasers ලාගෙන් මෙන්න මේ format එකට තියෙනවද කියලා බලන එක අනිවාර්යයි. මං කලින් කිව්වා වගේම තරු ලකුණු දාලා තියෙන areas අනිවාර්ය නැහැ. ඒවා optional. ඔයාට කැමති නම් include කරන්න පුළුවන්. හැබැයි අනිත් දේවල් tax invoice එකක් ඔයා ලැබෙද්දි හරි ඔයා නිකුත් කරද්දි හරි tax invoice එකක මේ format එක තියෙනවද කියලා බලන එක ඉතාම වැදගත් වෙනවා ජූලි 1 වෙනිදා ඉඳන්. ඇත්තටම ජූලි 1 වෙනිදාට කලින් ඉඳන් උනත් ඔයාට අවස්ථාව දීලා තියෙනවා මේ format එකට අනුගත වෙන්න. හැබැයි ජූලි 1 වෙනිදායින් පස්සේ අවස්ථාවක් දීලා නැහැ. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ taxable supply එකකට අදාළව නම් invoice එකක් නිකුත් කරන්නේ මේ tax invoice format එකට අනිවාර්යෙන්ම ඔයාට අනුගත වෙන්න වෙනවා. හරි. එතකොට මම කලින් කිව්වා වගේම මේ තියෙන tax invoice එකේදී ඔයාගේ supplier ගේ details, ඔයාගේ purchaser ගේ details ඔයා පැහැදිලිව invoice format එකේදී දක්වන්න ඕනේ. එතකොට අපි බලමු මේ එක් areas වල මොනවද තියෙන වැදගත් දේවල් කියලා. එතකොට date එක ඔයා පෙන්නකොට හැම වෙලාවෙම date එක නම් ඔයා MM/DD/YYY අන්න ඒ format එකට යන්න ඕනේ. month එක, date එක, year එක. ඊළඟට ඔයාගේ line items විදිහට ඔයාගේ supply එකේ description එක සහ quantity එක සහ volume එක, ඒ කියන්නේ කොච්චර ප්‍රමාණ වලින්ද unit එකක price එක කීයද. එතකොට මුළු VAT එක නැතුව මුළු වටිනාකම invoice එකේ හැදෙන විදිහ ඔයා පැහැදිලිව පෙන්වන්න ඕනේ. ඊළඟට ඔයාගේ value එකේ break up එකක් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ VAT එක include වෙන්න කලින් amount එක කීයද? VAT එක එකතු වුණායින් පස්සේ ඊළඟට total invoice value එක කීයද? අන්න ඒ value තුන ඔයාගේ invoice එක ඇතුලේ clearly පේන්න ඕනේ. ඊළඟට මම කලින් කිව්වා වගේ මේක ඉලක්කමෙන් ලියන්න පුළුවන්. ඉලක්කමෙන් ලියන එක නම් අනිවාර්යයි. decimal places දෙකක් තියෙන්න ඕනේ. ඉලක්කමෙන් ලියන එක වචන වලින් ඔයාලට ලියන්නත් පුළුවන්. ඒක අනිවාර්ය නෑ, ඒක option එකක්. සහ mode of payment. ඒ කියන්නේ payment එක කරන ක්‍රමය කොහොමද? cash වලින්ද, online transfer එකක්ද, check එකක්ද? එතකොට මේ mode of payment එක ඔයාලට අනිවාර්ය කරලා නැහැ. මොකද invoice එක නිකුත් කරන වෙලාවේදී කවුරුවත් අනිවාර්යයෙන්ම කියන්න දන්නේ නැහැනේ. මේකට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා. එතකොට මේක optional විදිහට තමයි දීලා තියෙන්නේ. ඊළඟට ඉතාම වැදගත් දෙයක් තමයි මේ serial number එක. invoice number එක. එතකොට invoice number එකට යාලා IRD එකෙන් පැහැදිලිවම guidance එක දීලා තියෙනවා. මෙන්න මේ ආකෘතියට තමයි යන්න ඕනේ. ඉස්සෙල්ලාම YY. YY කියන්නේ ඔයාගේ ඉන්න year එකේ අන්තිම අකුරු දෙක. ඒ කියන්නේ ලකන් දෙක. ඔයා 2026 නම් 26 කියන එක. ඊළඟට MMM කියන්නේ ඔයාගේ ඔයා ඉන්න මාසේ ඉංග්‍රීසි අකුරු වලින් මුල්ම ඉංග්‍රීසි අකුරු 3. නොවැම්බර් නම් NOV. ජුලයි නම් JUL. ඊළඟට අන්ඩර්ස්කෝර් එකක් දාලා Q4ක් තියෙනවා. Q4 කියන්නේ මෙතනින් ඇත්තටම තීරණය වෙන්නේ ඔයාට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ බ්‍රාන්ච් එකට, එහෙම නැත්නම් ඔයාගේ යුනිට් එකට, ඔයාගේ ප්‍රොජෙක්ට් එකට අදාළ වෙන කෝඩ් එකක් විදිහට තමයි මේක යන්නේ. එතකොට උදාහරණයක් විදිහට BR03 වගේ බිස්නස් යුනිට් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම්බර් එකක් විදිහට තමයි මේක ඔයාලට දීලා තියෙන්නේ. ඊළඟට ඔයාලට දීලා තියෙනවා මෙතන X වලින් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ සීරියල් නම්බර් එකක් මේ ඉන්වොයිස් එකට අදාළව. එකේ ඉඳන් ඉස්සරහට ගැලපෙන විදිහට ඔයාලට සීරියල් නම්බර් එකක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට අලුතෙන් මාසයක් පටන් ගනිද්දි හරි, එහෙම නැත්නම් අලුතෙන් අවුරුද්දකට යද්දි හරි මේක නැවත මුල ඉඳන් මේ ඉංග්‍රීසි අකුරු මේ ඉලක්කම් ටික X වලින් පටන් ගන්න ඉලක්කම් ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම මෙතන ලොකු ඉන්වොයිස් නම්බර් එකක් දිගටම
යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට සිස්ටම් එකට බර වැඩි වෙන්න පුළුවන්. ඒතර ඔයා දැනගන්න ඕනේ දෙයක් තමයි මෙතනදී ඔයාගේ සිස්ටම් එකේ මොන හරි චේන්ජ් එකක් කරන්න වෙනවා නම් මේ සීරියල් නම්බර් එක මේ ෆෝමැට් එකට ගන්න සිස්ටම් එකේ මොකක් හරි චේන්ජ් එකක් කරන්න ඕනේ නම් accounting package එකේ ඒ දේවල් නිසියාකාරව කල් තියලා දැම්මයි ධම්ම චේන්ජ් කරගන්න. මොකද ජූලයි 1 වෙනිදා ඉඳන් මේ ෆෝමැට් එකට තමයි ඔයා ඉන්වොයිස් එක නිකුත් කරන්න ඕනේ. එතකොට මම කලින් කිව්වා වගේම ටැක්ස් වලට VAT වලට රෙජිස්ටර්ඩ් සප්ලයි එකකදී තමයි ඔයා මේ ෆෝමැට් එක යූස් කරන්න ඕනේ. හරිද? එතකොට මේ කිසිම වෙනසක් වෙන්න බෑ සීරියල් නම්බර් එකේ මේ ෆෝමැට් එකටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අන්ඩර්ස්කෝර් එකේ ඉඳන් මේ ෆෝමැට් එකටම තියෙන්න ඕනේ. කිසිම චේන්ජ් එකක් වෙන්න බෑ. එහෙම වුණොත් IRD එකෙන් රිජෙක්ට් කරන්න පුළුවන් ඉන්වොයිස් එක. ඔයාගේ ඉන්පුට් එක වගේම ඔයාගේ අවුට්පුට් එක. එතකොට ඇත්තටම මේකේ අරමුණ වෙලා තියෙන ඔයාලට පැහැදිලිව පේනොත් මේක මිනිස් ඇසකට ඇත්තටම චුට්ටක් අමාරු වෙන්න පුළුවන් මේ ඉන්වොයිස් මේ සීරියල් නම්බර් එක. හැබැයි බලන්න AI තාක්ෂණය හරි. එහෙම නැත්නම් කම්පියුටර් එකෙන්ම ඔටෝමැටිකලි යාලගේ සිස්ටම් එකෙන්ම වෙරිෆයි වෙනවා නම් ඒ වගේ සිස්ටම් එකට පැහැදිලිව හඳුනගන්න පුළුවන් ඉන්වොයිස් නම්බර් එකක් තමයි මේක. ඇත්තටම මට හිතෙන්නේ මෙයාලා මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී ඉන්පුට් එක තව කෙනෙක්ගේ අවුට්පුට් එකත් එක්ක රැමිස් එක through ඔටෝමැටිකලි යාලා වෙරිෆයි කරොත් ඊටාම පැහැදිලිව යාලට ඉන්වොයිස් දෙකක් මෙන්න මේ සීරියල් නම්බර් එක තිබ්බොත් වෙරිෆයි කරගන්න පුළුවන්. ඇත්තටම යාලා බලාපොරොත්තු වෙන්නේ මට හිතෙන විදිහට මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට AI වගේ ටෙක්නොලොජිස් ගෙනල්ලා මේවා ඔටෝමැටිකලිම වෙරිෆයි කරගන්න පුළුවන් පැත්තකට යන්න මූලික පියවරක් මේ හරහා ගන්නවා වගේ ගතියක් තමයි මට නම් පේන්නේ. හරි. ඊළඟට මම මෙතන සමරියක් විදිහට ඔයාලට දක්වලා තියෙනවා මොනවාද mandatory requirements මොනවාද optional requirements කියලා. mandatory පැත්ත බැලුවොත් එහෙම ඔයාගේ සෑම tax invoice එකකම මේ ෆෝමැට් එක යන්න ඕනේ. කියන්නේ VAT වලට registered VAT වලට liable supply එකකදී tax invoice කියන title එක තියෙන්න ඕනේ. මේ ෆෝමැට් එක යන්න ඕනේ. supplier ගේ සහ purchaser ගේ data විදිහට 9 digit tin number එක තියෙන්න ඕනේ. ඊළඟට යාලගේ name එක සහ address එක නිවැරදිව පැහැදිලිව තියෙන්න ඕනේ. date එක invoice එකේ date එකේ structure එක දීලා තියෙනවා. month එක stroke date එක stroke year එක. ඔය format එකට තියෙන්න ඕනේ. line items විදිහට ඔයාගේ supply එකේ description එක පැහැදිලිව තියෙන්න ඕනේ. quantity එක හෝ volume එක unit price එක පැහැදිලිව තියෙන්න ඕනේ. financials විදිහට ඉලක්කම් වලින් තියෙන්න ඕනේ. රුපියල් වලින් තියෙන්න ඕනේ. සහ VAT එක include කරන්න කලින් value එක VAT එක කීයද සහ VAT එක include කරායින් පස්සේ total value එක කීයද කියන එක පැහැදිලිව තියෙන්න ඕනේ. සහ මේ මුළු value එක decimal places දෙකක් සහිතව තමයි තියෙන්න ඕනේ. ඊළඟට invoice එකේ serial number කියන්නේ invoice number එක මේ දීලා තියෙන format එකෙන්ම පැහැදිලිව තියෙන්න ඕනේ. ඒ අතරතුර invoice number එක ඇතුලේ කිසිම space එකක් තියෙන්න බෑ. maximum characteristics ප්‍රමාණය invoice එක 40යි. ඊළඟට අපි බලමු මොනවාද discretionary options. ඒ කියන්නේ අනිවාර්ය නැති හැබැයි අපිට කරන්න පුළුවන් ඉඩකඩ දීලා තියෙන දේවල් invoice එකක. ටෙලිෆෝන් නම්බර්ස් purchaser ගේ සහ supplier ගේ ඔයාලට අවශ්‍ය නම් include කරන්න පුළුවන්. ඔයාගේ company logo එක trademark එක කැමති නම් include කරන්න පුළුවන්. place of supply එක කොතනින්ද මේ සර්වාව සපයන්නේ භාණ්ඩය සපයන්නේ කියන එක ඔයාලට optional. mode of payment එක සල්ලි ගෙවන විදිහ හෝ හම්බ වෙන විදිහ කොහොමද කියන එක ඔයාලට කැමති නම් ඒක දක්වන්න පුළුවන්. total value එක ඔයාලට USD වලින් තියෙනවා නම් value එක foreign currency එකක් තියෙනවා නම් ඔයාට ඒක ඔප්ෂන් එකක් විදිහට foreign currency එක පෙන්වන්න පුළුවන්. සහ මේක වචනෙන් ලියන එක අනිවාර්ය නෑ. හැබැයි ඔයාලට කැමති නම් වචනෙන් අකුරු වලින් ලියලා පෙන්වන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ඔයාගේ ඉන්වොයිස් එක දැනට නැත්තම් ඊටාම පොඩි කාලයයි තියෙන්නේ. ඉක්මනින් ඒ ෆෝමැට් එකට ඉන්වොයිස් එක ඔයා හදාගන්න. මොකද එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ජූලයි 1 වෙනිදා ඉඳන් මේ නීතිය අනුමත වෙන හින්දා. හරි. එහෙනම්